එකෙන් ඉන්නවා ඒ කියන්නේ SDF එකෙන් ඉන්නවා ඊට පස්සේ අප්පට උඩු මේ 2000න් පස්සේ උන් එක නේද මේ අවුරුදු උත්සවේ කරන්න වෙන්නේ කියලා. ඔය එක එක ඉන්න ඔය සෝෂල් මීඩියා වල ඔයාලා ෆේමස් දන්න කට්ටිය ඉන්නේ. හැබැයි ග්‍රවුන්ඩ් එක ඇතුලේ හරි මූලික දේවල් දෙකක් තියෙනවා එකක් ඝන ද්‍රව වායු භාවිතය තහනම් පැහැදිලිව හරි ඝන ද්‍රව වායු මත් වෙන ආකාරයේ හරි ඒවා ඔක්කොම ආයෙක ඔක්කොම චෙක් කරලා හරි ඒ කියන්නේ ආමි එකෙන් ඉන්නවා ඒ කියන්නේ SDF එකෙන් ඉන්නවා ඊට පස්සේ බවුන්සර්ස්ලා දාලා ඉන්නවා හරි ආයෙ ඒව කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වැඩ ඔක්කොම arrange කරලා තියෙන ලස්සනට හරි ඔයාලගේ කෝකටත් අනිවාර්යයෙන්ම මේ කාඩ් එක තියෙන්න ඕනේ හරි කාඩ් එක කෝකටත් තියෙන්න ඕනේ. එතකොට මොකද මේ වෙන මොකේකටවත් නෙමෙයි පන්ති සල්ලි ගෙවලාද කියන එක බලන්න නෙමෙයි. හරි අනන්‍යතාවය අපිට බලා ගන්න අවශ්‍යයි. හරි දැන් මේ ගිය අවුරුදු වල නම් අපේ ක්ලාස් එකේ නැති සයන්ස් කරන ළමයින්ටත් එන්න දුන්නා. මේ පාර මම එහෙම එන්න දෙනවද කියලා තාම හිතලා නැහැ. ඕන් නැහැ වගේ කියලා හිතනවා. ඕන් නැහැ නේද? හරි එහෙම තමයි හිතාගෙන ඉන්නේ අපි ඒක බලමු ඒක කොහොමද වෙන්නේ කියලා වෙන විශේෂ අමුත්තු කවුරුත් එහෙම මේ එන්නේ නැහැ මේ අපි ඉන්න ආයතනවල අපි කරන ක්ලාසස් වල ඉන්න සර්ලට අපිත් එක්ක ක්ලාසස් කරන සර්ලට මේ ඉන්වයිට් කරනවා කැමති සර්ලා එයි අනිත් අය නැති වෙයි එහෙම ප්‍රශ්නයක් නැහැ මේක තනි කර ළමයින්ට කරන දෙයක් එදාට මේ අහන්නකෝ හරිද? ඔය අවුරුදු පිරිමි ළමයින්ට කියන්නේ එදාට අවුරුදු උත්සවයටත් ඇවිල්ලා පුතේ හරි කෙල්ල පස්සේ යන්න එපා. හරි එදාට කොල්ල හොඳට අතල් ගනින්න. හරිද? හරි මේ නේ ඒ අදහස් එන්නේ ඉවෙන්ට්ස් වල හරි දැන් ඇත්තම කතාව පහුගිය අවුරුද්දේ කොවිඩ් වලින් පස්සේ දැන් මට මුලින්ම ලොකු ප්‍රශ්නයක් තිබ්බා අප්පට උඩු මේ 2000න් පස්සේ උන් එක නේද මේ අවුරුදු උත්සවේ කරන්න වෙන්නේ කියලා. මුල ඉස්සර කොවිඩ් වලට කලින් අවුලක් නැහැ නේ. ඊට කට්ටියනේ මොකද 2000න් පස්සේ කට්ටියනේ අවුල් කියලා හිතුවේ. හැබැයි කොවිඩ් වලින් පස්සේ කරපු අවුරුදු උත්සව මේ තුන්වෙනි එක කරන්නේ මුල් දෙකේදීම එහෙම කිසිම විනය විරෝධී හැසිරීම් හරි ලොකුවට මොනවත්ම එහෙම තිබ්බේ නැහැ. හරි උදේ ඉස්කෝලේ බිග් මැච් කිව්වහම කට්ටිය බීගෙන නටාගෙන එහෙම දඟලනවනේ. හරි අපි උන් නටාගෙන හිටියා. අර බීගෙන දඟලුවේ නැහැ කවුරුත්. කිසිම දෙයක් ඒ වගේ දෙයක් අපිට ඒ කියන්නේ අපි ඔක්කොම චෙක් කරලා ගන්න ආයෙ කෙල්ලින්ම එහෙම දෙයක් අහු වුණොත් මම ගැට ගහලා කෙල්ලින්ම පොලිසියට බාර දෙනවා. මෙන්න මම බීලා කියලා ප්‍රසිද්ධ ස්ථානවල. හරි කෙල්ලින්ම හරි මම වෙනම ඕඩර් කරලා තියෙනවා බැලුන් ටිකක් එහෙමත්. හරි කියන්නේ අර පුළුවන් එන්ට්‍රන්ස් එකේදී හරි අපිට සැකයක් ඇති වුණොත් ආයෙ කෙල්ලින්ම පුම්බලා හරි බලලා තමයි ඇතුළට දාන්නේ. හරි ඒ විදිය සෙල්ලම් බෑ ඇතුලේ. හරි ඊට පස්සේ මේ අහන්නෝ මට ගිය අවුරුද්දේ අවුරුදු උත්සවේ නෙවෙයි ඊට කලින් අවුරුද්දේ අවුරුදු උත්සවයේදී එවුන් දෙන්නෙකුට ඒ කියන්නේ ජෝඩුවකට බයින්ද සිද්ධ වුණා පැවිලියන් එක මුල්ලකට වෙලා හරි දෙන්න ඉන්නවා කයියක් ගහ. හරි පැන්න පැලව කියලා පැන්නවා. හරි ඉතින් ඒ අරනෝ පිට්ටනියේදී ඌනේ තරම් දුව හල්ලා නට හල්ලා පිනුම් ගහහල්ලා හරි සරමේම ගලව ගන්න නැතුව හරි ඕනේ විදිහට ඒක ඒ විනෝදේ ගන්න ඔයාලට ඕනේ නම් ඔය එක එක ඉන්න ඔය සෝෂල් මීඩියා වල ඔයාලා ෆේමස් දන්න කට්ටිය ඉන්නේ. හරි ඕනනම් එහෙම කට්ටිය කීප දෙනෙක් ගෙන්නන්න පුළුවන්. හරි ඔයාලට ෆොටෝ ගහන්න හරි එහෙම කතා බහ කරන්න එහෙම අවශ්‍ය නම් එහෙම කට්ටිය ගෙන්නන්න පුළුවන්. ඉතින් ඕන කෙනෙක් සාමාන්‍යයෙන් පුතේ එයාලගේ බජට් එකක් තියෙනවා. ඒ බජට් එකට දැන් සමහර අය නම් හිතවත්කමට එනවා. හරි මට ඉතින් පුළුවන් ඔය ලංකාවේ ඉන්න ආටිස්ලා එහෙම ඕන කෙනෙක් ගෙන්නන්න. ගෙන්නලා ඉතින් කියන්න පුළුවන් මගේ හිතවත්කමට තමයි ආවේ කියලා. හරි ඉතින් එහෙම තමයි සාමාන්‍යයෙන් ගුරුවරු ගොඩක් කරන්නේ. හරි මම එහෙම බොරු කරන මිනිසෙක් නෙවෙයි. හරි ඕනේ නම් ඕනේ ආටිස් කෙනෙක් එහෙම ගෙන්නන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ එයාලට වඩා මේක හයිලයිට් වෙන්න ඕනේ. හරි දැන් මම හිතනවා ඔයාලට ෆොටෝස් එහෙම ගහන්න ඕන නම් ඉතින් කවුරු හරි සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්න නැහැ. අපි හිතවත් කට්ටියක් ඉන්නවා. පේමන්ට්ස් කරලා ගෙන්නන කට්ටියක් ඉන්නවා. ඕන කෙනෙක් එහෙම පුළුවන් මේ මම හිතන්නේ ඊට වඩා ඔයාලා හොඳට එදාට එන්ජොයි කරන්න. අය ජීවිතේ මතක මම හිතනවා ඔයාලට ගිය පාර එන්න බැරි වුණාන්නේ. ගිය පාර ඉතින් ඔයාලා අන්ලකි. මොකද අන්ලකි කියලා කියන්නේ ගිය පාරක් තිබ්බේ කුරුණෑගල. හරි කුරුණෑගල දිවිලත් ඉතින් ඔයාලට එන්න chance එක හම්බුනේ නැහැ නේ ගිය පාර නේ. ඒකට O level කරන ගමන්නේ. හැබැයි ඒ අතින් 2027 උන් මොනේනේ. උණ්ඩ ලක් එකක් තියෙනවා උණ්ඩ තියෙන සෙට් වෙනවා. හරි දැන් ඊළඟ අවුරුද්ද නම් ඇත්තටම අවුරුදු උත්සවයක් කරන්න නැති වෙයි බොහෝ දුරට. හරි ඊළඟ අවුරුද්දේ අවුරුදු උත්සවයක් නෙමෙයි වෙන්නේ ඔයාලගේ එක්සෑම් එක ඉවර වෙනවා ඊළඟ අවුරුද්ද 2026 එක්සෑම් එක ඉවර වෙනවනේ පුතේ හරි එක්සෑම් එක ඉවර වෙන කාලෙට හරි දැන් හිතන්නකෝ ඔයාලගේ එක්සෑම් අගෝස්තු තිබ්බොත් පුතේ අවුරුදු උත්සවය කියලා කියන්නේ අගෝස්තු වලට ළඟයිනේ
එතකොට මාස 3-4යිනේ. එතකොට පුතේ ඔය දවස කියන එක අනේ මං එහෙම වෙන් කරන්නේ නැහැ. හරි. එතකොට එහෙම වුණොත් අපි කරන්නේ අනිත් පොඩි උන්මුත් සෙට් කරගෙන ඔයාලගේ එක්සෑම් ඉවර වෙන දවසට. ඉවර වෙන දවසේ හෝ ඊට පස්සේ දවස අල්ලලා අන්න ඒ වගේ වැඩ කටයුත්තක් තමයි කරන්න ප්ලෑන් එක තියෙන්නේ. ඒක එහෙම බලමු. දැන් මේ පාර සමහරලාවට ඉතින් අවුරුදු වයිබ් එකෙන් කරන අන්තිම ප්‍රෝග්‍රෑම් එක වෙයි බොහෝ දුරට. ඉතින් මම ඒක මුවාවෙන් හරි ඔයාලත් එක්ක වැඩ ගොඩාක් කරා. මං හිතනවා ඔයාලා MCQ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක උපරිම දේ ගන්න ඇති කියලා.